අපේ මැෂින් එකෙන් තමයි අපි නැවේදී ෆ්‍රෙෂ් වෝටර් හදාගන්නේ. දැන් අපේ නැවේදී ෆ්‍රෙෂ් වෝටර් අපිට ගොඩාක් දේවල් වලට ඕන වෙනවා. දැන් අපේ මේන් එන්ජින් එක ජෙනරේටර් එන්ජින් ටික ඒ ටික කූල් කරන්න, ඊට පස්සේ එතනින් ගියාම උයන්න, නාන්න හැම දෙයකටම අපිට ෆ්‍රෙෂ් වෝටර් ඕන වෙනවා. එතකොට අපි කොයි වෙලේවත් ඒ ෆ්‍රෙෂ් වෝටර් සල්ලි වලට පිටින් ගන්න අපි නැවේම තමයි හදාගන්නේ. එතකොට ඒක හදාගන්න පාවිච්චි කරන මේ මැෂින් එක. මේක තියෙන හරිම සරල සිද්ධාන්තයක්. දැන් මුහුදු වතුර පාවිච්චි කරලම තමයි මේ අපි ෆ්‍රෙෂ් වෝටර් ටික හදාගන්නේ. ඒක හදාගන්නේ ඒ තියරිටිකලි කරන ටික මම අන්තිමටම පැහැදිලි කරනවා. දැනට මේ මැෂින් එක තමයි පෙන්නන්නේ. මේක මෙහෙම පිටපස්සටත් මෙහෙම ගෙඩියක් වගේ තියෙනවා. හරිද? එතකොට මේකට අපි කරන්නේ සාමාන්‍ය විදිහට මුහුදු වතුර ටික වාෂ්ප කරලා එතන වාෂ්ප කර රත් කරනවා. රත් කරද්දි වාෂ්ප වෙනවා. වාෂ්ප වෙච්ච ටික ආයේ කන්ඩෙන්ස් කරලා ගන්න එක තමයි කරන්නේ. මේ වීඩියෝ එක ටිකක් ඩිසයින් මේක මම ඔක්කොම සම්පූර්ණ තියරි එකම පැහැදිලි කරනවා. ඒ කියන්නේ නිකන් සාමාන්‍ය මේවාට ඉන්ටරෙස්ට් නැති කෙනෙක්ට මේක මෙතනින් බලලා නවත්තන්න පුළුවන්. දැන් මම මෙතන ඇත්ත ප්ලාන්ට් එකේ මේ ඒක ඩිස්ක්‍රයිබ් කරන්න ලේසි වෙන්න පොඩි ඩයග්‍රෑම් එකක් ඔය අරගෙන ඒ දෙකේ අර ඇත්ත මේ ප්ලාන්ට් එකේ තියෙන කෑලි ටික මේකට සමාන වෙන්නේ මොකටද කියලා තමයි මේ පෙන්ලා තියෙන්නේ අර පැහැදිලි කරන්න ලේසි වෙන්නේ. දැන් ෆ්‍රෙෂ් වෝටර් ජෙනරේටර් එකේ මුලින්ම අපි මේකට සී වෝටර් දෙන්න ඕනේ. ඒ සී වෝටර් වලින් අපි හදාගන්නේ. හරිද? එතකොට දැන් මම මුලින්ම මේකේ කෑලි ටික පැහැදිලි කරලා ඉන්නවා. ඊට පස්සේ සම්පූර්ණ ප්‍රොසෙස් එක පැහැදිලි කරනවා. දැන් මේකේ අපිට කන්ඩෙන්සරේ තියෙනවා. ඊට පස්සේ එවපොරේටර් පාර්ට් එක තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන අපිට වතුර හදාගන්න අපි මුහුදු වතුර ටික වාෂ්ප කරන එක කරන්නේ. රත් කරනවා. රත් කරලා වාෂ්ප කරනවා. දැන් අපි දන්නවා වතුර දැන් මුහුදු වතුරේ වතුර ෆ්‍රෙෂ් වෝටර් තියෙනවානේ. දැන් ෆ්‍රෙෂ් වෝටර් වාෂ්ප වෙන්නේ සෙල්සියස් 100 දී. කියන්නේ සාමාන්‍ය ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් එක කියන්නේ සාමාන්‍ය මේ වායුගෝල පීඩනයේදී සෙල්සියස් 100 තමයි වාෂ්ප වෙන්නේ. ඒනොත් අපි නැවේදී අපිට මෙතන සෙල්සියස් 100ක් පාවිච්චි කරන්න විදිහක් නැහැ. විදිහක් නැහැ කියන්නේ අපිට පුළුවන් ඒනට ඒක නිකන් දැන් අපි කියමු දැන් අපි බොයිලරේ අපිට බොයිලර්ස් තියෙනවනේ. දැන් බොයිලරෙන් තමයි ස්ටීම් හදලා ස්ටීම් වලින් තමයි මේක එහෙනම් සෙල්සියස් 100ට රත් කරන්නේ. දැන් අපිට ස්ටීම් හදන්න තෙල් පුච්චන්න වෙනවා. එතකොට තෙල් පුච්චලා ස්ටීම් හදලා ඒකෙන් වතුර හදා ගන්න යනවා කියන්නේ අපි නිකන් අපේ සල්ලි අපතේ හැරීමක්. මොකද අපිට එහෙම කරන්නේ නැතුව ලේසියෙම මේක හදා ගන්න අපිට වතුර ටික වාෂ්ප කර ගන්න පුළුවන්. මේ අපේ නැවේ අපතේ යන ශක්තියක් පාවිච්චි කරලා. කියන්නේ waste heat recovery. waste heat recovery එකක් විදිහට අපිට මේකෙන් අපේ නැවේ තියෙන මේ දැන් මේන් එන්ජින් එකේ මේන් එන්ජින් එක කූල් කරනවානේ. කියන්නේ දැන් අපේ වාහනවල තියෙන රේඩියේටර් තියෙන්නේ. දැන් ඒ කියන්නේ එන්ජින් එක අපි කූල් කරනවා. එන්ජින් එකේ හීට් එක කූල් කරනවද මේ එන්ජින් එකේ මේ හීට් එක අපි එක ප්‍රමාණයකට මේන්ටේන් කරගන්නවා. එහෙනම් මේන්ටේන් කරද්දී අපි එන්ජින් එකට කූලින් වෝටර් අපි නැවේදී කියන්නේ ජැකට් වෝටර් කියලා. ඒකේ ඉන්ලට් එක දෙනවා, අවුට්ලට් එකෙන් එනවා රත් වෙච්ච වතුර. දැන් ওই රත් වෙච්ච වතුර කියන්නේ දැන් එතන ඒකත් අර හීට් සෝස් එකක්නේ. එතකොට එතනත් එනර්ජි එකක් තියෙනවා. දැන් අපි ඒක පාවිච්චි කරලා තමයි මෙතන මේ මුහුදු වතුර ටික වාෂ්ප කරගන්නේ. ඒ කියන්නේ මේන් එන්ජින් අවුට්ලට් එකේ සාමාන්‍යයෙන් සෙල්සියස් 86ක් වගේ උෂ්ණත්වයක් තියෙනවා. එතකොට දැන් ඕක මෙතනට එද්දි 86ම එන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි මේකේ ටෙම්පරේචර් එක 50 45 50 සෙල්සියස් 45 50 දී වතුර වාෂ්ප කරගන්නවා. එහෙම වාෂ්ප කරගන්නේ කොහොමද? අපි මේක ඇතුලේ තියෙන පීඩනය අඩු කරනවා. කියන්නේ වැකියුම් කරනවා. හරියට නිකන් දැන් නිකන් හිතන්නකෝ දැන් අපි කොහරි කන්දක් උඩට ගිහිල්ලා තේයක් හදනවා කියලා. දැන් කන්දක් උඩට යන්න වායුගෝල පීඩනය අඩු වෙනවා. එතකොට මම හරියටම ටෙම්පරේචර් එක දන්නේ නැහැ. 100 නෙමෙයි සාමාන්‍යයෙන් 50 60 දී විතර වතුර නටන්න ගන්නවා. අන්න ඒ තියරිය තමයි මෙතන පාවිච්චි කරන්නේ. එතකොට අපි මේක ඇතුලේ වැකියුම් එකක් හදනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන හුලන් ටික අයින් කරලා දානවා. අයින් කරලා දාලා
මේ සෙල්සියස් 45 දී 50 දී අපි වතුර එක වාෂ්ප කරනවා. වාෂ්ප වෙන වතුර එක මෙතන මේ තියෙන්නේ. මෙතනින් තමයි ඒක ඒ වාෂ්ප වෙන වැඩේ වෙන්නේ. හරිද? දැන් මේ මෙන්න මේ ඇත්ත මැෂින් එකේ මේ යට කොටසේ තියෙන්නේ මෙන්න මේ එවපරේටර් එක. උඩ කොටසේ තියෙන්නේ කන්ඩෙන්සර් එක. දැන් මේ එවපරේටර් එක කන්ඩෙන්සර් එක කියන්නේ නිකන් මෙහෙම ප්ලේට් ටිකක් ඔහොම තියන් ගිහලා තියෙන ප්ලේට් ගොඩක් තමයි තියෙන්නේ. يعني ඒ ප්ලේට් ඇතුලේ එක ප්ලේට් එකක යනවා මුහුදු වතුර, අනිත් ප්ලේට් එකේ යනවා මේ මේන් එන්ජින් එකෙන් එළියට එන රත් වෙච්ච වතුර ටික. හරිද? එතකොට එතන මේ ප්ලේට් දෙකක් ප්ලේට් එකකින් ඒක ඇතුලේ තියෙන ලික්විඩ් එකට අර හීට් එක ගිහිල්ලා අරක රත් වෙනවා. ඒ රත් වෙන ටික මෙතනින් වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා මෙන්න මෙතන තියෙන මේ ඩීමිස්ටර් කියලා පොඩි දැලක් තියෙන මෙෂ් එකක්. ඒ කියන්නේ දැන් අර මේ අපි කියමු නිකන් අර ස්ප්‍රේ වෙනවා වගේ වුණොත් දැන් අර මේ වාෂ්පේ විතරයි යන්නේ. වතුර බින්දු උඩට යන්නේ. කියන්නේ ඒක මුහුදු වතුර. එතනින් ඒ වතුර බින්දු ටික උඩට යවන එක වළක්වනවා. මොකද වතුර බින්දු කියන්නේ ලුණු තියෙන මේ මුහුදු වතුරනේ. එතකොට වාෂ්ප විතරක් මෙතනින් උඩට යනවා. උඩට ගිහිල්ලා උඩක් තියෙන්නේ ඒ වගේම ප්ලේට් සෙට් එකක් තියෙන්නේ. හරිද? දැන් එතන ප්ලේට් සෙට් එක ඇතුලේ කියන්නේ ප්ලේට් එකක් අර එකක් නේද? එකක යනවා. දැන් අපි මෙතනින් මුහුදු වතුර දෙනවා. හරිද? මුහුදු වතුර දෙනවා. අනිත් දෙක ඇතුලට යන්නේ වාෂ්පේ. දැන් මුහුදු වතුර කියන්නේ දැන් කෙලින් මුහුදෙන් ගන්න කූල් වෙච්ච වතුර ටික. එතකොට එතන තියෙන්නේ කූල් වෙච්ච වතුර ටිකනේ. එතකොට කූල් වෙච්ච වතුරෙන් මේ මෙතනින් උඩට එන වාෂ්පේ ඒක අපි කියන්නේ සිංහලෙන් ඝනීභවන වෙනවා. කන්ඩෙන්ස් වෙලා මේ මෙතන ඇතුලේ එකතු වෙනවා. හරිද? එකතු වෙනවා. එකතු වෙන ටික පොඩි පම්ප් එකක් තියෙනවා. මෙන්න මේ චූටියට මෙතන තියෙන මෙන්න මේ පම්ප් එකෙන් ඇදලා අරගෙන ටැංකියට යවනවා. ඒ කියන්නේ දැන් මේ මැෂින් එකේ අපි මුහුදු වතුර වාෂ්ප කරගන්න එකනේ කරන්නේ. වාෂ්ප කරද්දී දැන් මෙතන ඇතුලේ එවපරේටර් එක ඇතුලේ තියෙන්න ඕනේ මුහුදු වතුර. හරිද? මේක කන්ඩෙන්සර් ඇතුලේ තියෙන්න ඕනේ මුහුදු වතුර. ඒ කියන්නේ මුහුදු වතුරෙන්ම තමයි කූල් කරන එකත් කරන්නේ. එතකොට මේකේ මැෂින් එකට මුලින්ම මුහුදු වතුර ටික දෙන්නේ කන්ඩෙන්සරේට. එතකොට කන්ඩෙන්සරේට දුන්නට පස්සේ මේ ප්‍රොසෙස් එක පටන් ගන්න තියෙනකොට මුහුදු වතුර ටිකක් චුට්ටක් රත් වෙනවා අර වාෂ්පේ කූල් කරද්දී. එතකොට එතනින් භාගයට රත් වෙලා තියෙන මුහුදු වතුර ටික තමයි ආයේ මෙතනින් යට එවපරේටරේට ෆීඩ් එක විදිහට දෙන්නේ. එතකොට මුහුදු වතුර ටික ආරම්භයේදීම ටිකක් රත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් එළියේ මුහුදු වතුර ටෙම්පරේචර් එක 20 අපි කියමු 27යි 28ක් කොහොම කියලා. මෙතන දෙනකොට සාමාන්‍යයෙන් 32 33ක් විතර වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒක අපිට ලේසි ටක් ගාලා දැන් ඊළඟට මේන් එන්ජින් එකේ ජැකට් ටික ඇතුළට දුන්නා. මේ වැකියුම් කරලා තියෙන ඇතුළ වාෂ්ප කරගත්තා. හරිද? ඊළඟට දැන් මේකේ ලොකුම වැඩේ මේක ඇතුළේ වැකියුම් එකක් හදන එකනේ. එතකොට වැකියුම් එකක් හදනවා කියන්නේ දැන් ඇතුළේ තියෙන හුලන් ටික එළියට ඇදලා අයින් කරනවා. හරිද? ඒක නිකන් හරියට දැන් ගෙදර වැකියුම් ක්ලීනර් එක සෙට් කරනවා. මොකක් හරි ලොකු බෝතලයකට සෙට් කරාම ඒක ඇතුළේ තියෙන හුලන් ටික ඇදලා එළියට දානවා. දැන් මේ වගේ වැඩක් තමයි කරගන්න ඕනේ. එතකොට ඒක කරගන්නෙත් මේ මුහුදු වතුරෙන්ම තමයි. හරිද? දැන් අපි මේ ප්‍රොසෙස් එක පටන් ගනිද්දී මුලින්ම කරන්නේ මේක තියෙනවා මෙන්න මේ උඩ හරිය තියෙනවා පොඩි මේ වෑල් එකක්. ඒකට කියන්නේ වැකියුම් බ්‍රේකර් එක කියලා. හරිද? ඒ කියන්නේ ඇතුලේ දැන් මේක ප්ලාන්ට් එක නවත්තද්දී ওই වැකියුම් බ්‍රේකර් එක අරිනවා. හරිද? ඒ කියන්නේ ඇතුලේ වැකියුම් එක අයින් කරලා එළියට සමාන කරනවා. දැන් ආයේ මැෂින් එක දාන්න යනකොට ওই වැකියුම් බ්‍රේකරේ වහනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේ ලාන්ච් මේ ඇවිල්ලා මේක ඇවිල්ලා පම්ප් එකක්. පම්ප් එකක සිම්බල් එක තමයි තියෙන්නේ. මුලින්ම අපි මේ පම්ප් එක දානවා. මේ පම්ප් එකෙන් කරන්නේ මුහුදෙන් වතුර ටික ඇදලා මේ මැෂින් එකට දෙනවා. එතකොට එයා දැන් මුලින්ම මේ මොකද්ද කන්ඩෙන්සරේට පුරවනවා. කන්ඩෙන්සරේ පුරවලා මේ වතුර ටිකම මේ මොකද්ද
එවපරේටර් රේට් එකක් දෙනවා. එවපරේටර් රේට් දීලා ඊට පස්සේ ඒ වතුර ටික ආයේ මෙන්න මේ විදිහේ කහ පාට මෙන්න මේ ඉජෙක්ට් කියලා දින මෙන්න මේ කෑල්ල හරහා ආයේ මුහුදටම යනවා. මෙන්න මේ ඉජෙක්ට් කියලා තියෙන මේක ඉජෙක්ට් කියලා ඉතින් මේක ඉඩක්ට් කියලා කියන්නේ මේකට. මේ ඉඩක්ටරෙන් තමයි ඉජෙක්ට් කියලා කියනවා. හරි නම ඉඩක්ටරේ. ඉඩක්ට් එකෙන් තමයි ඇතුලේ වැකියුම් එක හදන්නේ. මේ ඉඩක්ටරේ කියන්නේ නිකන් මේ නොසල් එකක් වගේ කෑල්ලක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම කෑල්ලක් මේක. හරිද? මෙන්න මේ ෂේප් එක තියෙන කියන්නේ කෝන් එකක් වගේ මේ මෙන්න මේ කෝන් එකක් වගේ කෑල්ලක් මේක. ඒ කියන්නේ එක පැත්තක මේ ඩයමීටර් එක ලොකුයි මෙතන ඩයමීටර් එක පොඩි නොසල් එක. එතකොට මෙතනින් මුහුදු වතුර ටික මේක හරහා මෙහෙම යනකොට මෙතනදී දැන් මෙතන අපි මේක හරහා යන ෆ්ලෝ රේට් එක එකයිනේ. ඒ කියන්නේ නිකන් තප්පරයක් සැලකුවොත් මෙන්න මෙතනින් යන තප්පරයට මෙතනින් යන මේ පරිමාව මෙතනින් යන්න ඕනේ. එතකොට මෙතන පරිමාව ලොකුයි මෙතන පරිමාව පොඩිනේ. මේ පරිමාව නෙමෙයි. මේ මෙතන ඒරියා එක ලොකුයි මෙතන ඒරියා එක පොඩි. එතකොට තප්පරයක් සැලකුවම මෙතන පරිමාව මෙතනින් යන්න ඕනේ. එතකොට යන්න මෙතන ස්පීඩ් එක වැඩි වෙන්න ඕනේ. හරිද? දැන් ඒක තමයි නිකන් මේ කැල්කියුලේෂන් එකේ මේ පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ ෆ්ලෝ රේට් එක සමානයි. එතකොට නිකන් පොඩි තප්පරයක් සැලකලා පොඩි තීරුවක් මේ ගත්තම ඒක නිකන් මේ මොකද්ද? ඒක නිකන් ස්ට්‍රිප් එකක්නේ. හරිද? ඒ ස්ට්‍රිප් එක ගත්තම වොලියුම් එක කියන්නේ A * V. එතකොට මෙතන වොලියුම් එක අපි 2A කියලා ගත්තොත් 2A * මෙතන අපි කියමු V1 කියලා ස්පීඩ් එක මෙතන V2. එතකොට 2A * V1 සමාන A * V2. හරිද? එතකොට අන්තිමට කොහොම හරි ඒක මේ සරල දෙයක් නිකන් මොහොත බලා ගන්න. එතකොට මෙතන මේ ස්පීඩ් එක වැඩි මෙතන ස්පීඩ් එක අඩුයි. එතකොට ස්පීඩ් එක වැඩි කියන්නේ එතන ප්‍රෙෂර් එක අඩුයි. ඒක තියරියක්. හරිද? ස්පීඩ් එක වැඩි කියන්නේ එතන ප්‍රෙෂර් එක අඩුයි. එතකොට මෙතන ප්‍රෙෂර් ඩ්‍රොප් එකක් ඇති වෙනවා. ප්‍රෙෂර් ඩ්‍රොප් එකක් ඇති වුණාම හරිද මේ ඊළඟට එන්නේ ප්‍රෙෂර් ඩ්‍රොප් එක ඇති වෙන තැනට පොඩි හෝස් මේ පයිප් එකක් කනෙක්ට් කරලා තියෙනවා. මේ ඒ පයිප් එක කනෙක්ට් කරනවා මේ ප්ලාන්ට් එක ඇතුළට. එතකොට ඇතුළේ තියෙන හුලන් ටික මෙන්න මේ වතුර පාරත් එක්කම ඇදලා ගන්නවා. ඕක තමයි ඉඩක්ටරෙන් කරන්නේ. එතකොට මෙන්න මෙතන තමයි ඉඩක්ටරේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පොඩි හෝස් එකක් තියෙන්නේ. අන්න මෙන්න මේක. ඔව් මේකෙන් මෙතන පෙන්නලා තියෙන්නේ. ඒකෙන් තමයි ඇතුළේ තියෙන හුලන් ටික ඇදලා ගන්න. මේ තියෙන ඩයග්‍රෑම් එක මේ තියෙන ඇත්ත බ්ලර් වෙනවනේ. මේ තියෙන ඇත්ත මේ ප්ලාන්ට් එකේ තියෙන කනෙක්ෂන් එක. එතකොට ඒකත් දැන් ඒ හෝස් එකත් අපිට මෙතනට සෙට් කරන්න නැතුව වෙන කොහෙට හරි සෙට් කරන්න තිබ්බනේ. එහෙම සෙට් කරලා නැතුව මෙතන මේ උඩටම සෙට් කරලා තියෙන්නේ. මේ මෙතන වාෂ්ප ටික අපිට උඩට ගන්න ඕනේ. හරිද? වාෂ්ප උඩට ගන්න ඕනේ. ඒක දැන් මෙයා මෙතන සක්ෂන් මේ හුලන්ට ගෙලිට අදිනකොට මේ වාෂ්ප තිබේම උඩට එනවා. ඒකයි එතන උඩට එක හයි කරලා තියෙන්නේ. නැත්තම් වෙන කොහෙට හරිත් හයි කරන්න තිබ්බනේ. එතකොට ඒක මේ එයා and brine ejector. ඒ කියන්නේ මෙතනින් හුලනුත් අදිනවා. ඒ වගේම දැන් මේකේ දැන් වතුරට මේ මුහුදු වතුරේ තියෙන ෆ්‍රෙෂ් වෝටර් ටික වාෂ්ප වුණාට පස්සේ ඉතුරු වෙනවනේ අර කාරමක් වගේ එකක් කාරම් දීරේ කියලා කියන්නේ. ඒක තමයි බ්‍රයින් කියන්නේ. ඒකත් යට ඉතුරු වෙනවා. ඒ කියන්නේ අර මුහුදු වතුරේ තියෙන අනිත් ඔය මැග්නීසියම් ක්ලෝරයිඩ් ඔය අරම්මනම් ඔය ටික. එතකොට ඒ ටිකත් මේකෙන්ම හොම ඇදලා එළියට දානවා. හරිද? දැන් ඕක තමයි මේ මැෂින් එකෙන් වෙන ක්‍රියාවලිය. එතකොට මේ තියෙන්නේ ඇත්ත මැෂින් එකේ මේ තියෙන ජැකට් වෝටර් මේක අවුට්ලට් එක. මෙතන මේ වැරදිනවා මේ දාලා තින්නේ. මේක අවුට්ලට් එක. මේක තමයි මේක. මේ අවුට්ලට් එක මේ ඉන්ලට් එක. ඉන්ලට් එක ඊට පස්සේ මේ තියෙන්නේ කන්ඩෙන්සරේට මේ සී වෝටර් ඉන්ලට් එක. එතකොට මේ දැන් මේ ඉස්සරහනේ අර කලින් තිබ්බ වීඩියෝ එක පිටිපස්සට මේක තියෙනවනේ ගෙඩියක් වගේ. ඒක ඇතුලේ තමයි මේ ප්ලේට් ටික ඔක්කොම තියෙන්නේ උඩයි යටයි. එතකොට මේ ප්ලේට් එක හරහා ගිහිල්ලා මෙතනින් සී වෝටර් කන්ඩෙන්සරෙන් අවුට් එක එනවා. අවුට්ලට් එක ඇවිල්ලා
අවුට්ලට් එක ඇවිල්ලා මෙන්න මෙතනින් මේ පොඩි මෙන්න මෙතන තමයි තියෙන්නේ මේ ඉජෙක්ටර් එක. ඒක හරහා එළියට යනවා. ඊට පස්සේ මේ අවුට්ලට් එකෙන්ම මෙන්න මෙතන මේ පොඩි ලයින් එකක් තියෙන්නේ. මේක තමයි මේ මෙන්න මේ ඉවපොරේටරේට ඉන්ලට් එක. හරිද? ඉවපොරේටරේට ඉන්ලට් එක ඊට පස්සේ එතන ඇතුලෙන් වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා ඉතුරු ටික එහෙම්ම පල්ලෙහා එකතු වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේක ඇතුලේ, ඒ කියන්නේ උඩ කන්ඩෙන්සරය ඇතුලේ ප්ලේට් ඔහොම ගොඩක් තියෙන්නේ. ඒක ඇතුලේ මේ ආය අර කන්ඩෙන්ස් වෙලා වතුර ටික එකතු වෙනවා. එකතු වෙච්ච වතුර ටික මේ මෙන්න මේ ලයින් එකෙන් මේ මෙන්න මෙතන පම්ප් එකක් තියෙන්නේ. මේ පම්ප් එකෙන් ඇදලා අරගෙන අපේ ෆ්‍රෙෂ් වෝටර් ටැංකි දෙකට පුරවනවා. ඊට පස්සේ ඕක තමයි සම්පූර්ණ ක්‍රියාවලිය. එතකොට දැන් එහෙම ටැංකි වලට පුරවන වතුර ටික තමයි අපි මේ නාන්න, ඊට පස්සේ කෑම උයන්න, ඊට පස්සේ දැන් නැවේ තියෙන අර මම කලින් කිව්වා වගේ ඔක්කොම මැෂින් වලට පාවිච්චි කරන්න ගන්න ඒ වතුර ටික. බොන්න පාවිච්චි කරන වතුර ටික අපි තාම වැඩිපුර ට්‍රීට්මන්ට් කරනවා. ඒකට වෙනම තමයි මැෂින් තියෙනවා. මේ ඒක ඩිස්ඉන්ෆෙක්ට් කරලා ස්ටෙරිලයිසර් කියලා මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා වතුරේ හાર્ඩ්නස් වෙනස් කරන්න රීහાર્ඩ්න කියලා එකක් තියෙනවා. එහෙම ඒ ඔක්කොම ට්‍රීට්මන්ට් කරලා ඊට පස්සේ ඒකට තව මිනරල් ඇඩ් කරලා තමයි මේ බොන්න පාවිච්චි කරන්නේ. එතකොට බොන්න පාවිච්චි කරන්න වෙනම තර්ඩ් පාර්ටි ඔය කම්පැනිස් වලින් තව වෙනම ෆිල්ටර්ස් ගෙනත් හයි කරලා තියෙනවා. ඉතින් ඒ ෆිල්ටර්ස් වලින් තවත් මේ ෆිල්ටර් උත් කරලා මිනරල් ඇඩ් කරලා අපි කරනවට අමතරව මේ මේ ගොඩ බිම තියෙන මිනරල් වෝටර් මට්ටමටම අරගෙන තමයි බොන්න පාවිච්චි කරන්නේ. ඉතින් ඔහොම තමයි මේ නැවේ ෆ්‍රෙෂ් වෝටර් හදාගන්නේ.